ආයුබෝවන් කියලා පිළිගන්නවා විශ්වකිරණ නාලිකාව සවන් දෙන සියලුම දෙනාට. අද මම කියලා දෙන්න සූදානම් වෙන්නේ තෙවන ඇස හෙවත් තර්ඩ් අයි කොහොමද විවර කරගන්නේ? ඒ තුලින් ප්‍රයෝජනයක් ලබා ගන්න කොහොමද? අපි මේ තෙවන ඇස විවර කර ගැනීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන සහ අපි මේව යොදාගත්ත යුත්තේ කුමන කටයුතු සඳහාද කියලා දෙන්න. ඉතින් විශේෂයෙන්ම අපි තෙවන ඇස විවර වූ කොටසක් ඉන්නවා අපි අපේ මේ සමාජයේ ලෝකේ අපිව නොදැනුවත්ම මේ වුන්ට උප්පත්තියෙම මේ තෙවන ඇස විවර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ළමා කාලේ ළමයි අවුරුදු 3 සිට 10 වගේ 10 අවුරුදු 15 වගේ වෙනකල් පෙර භවයන් ගැන ඔහු උප්පත්තිය ලැබලා සිටි පෙර ආත්මේ මොන වගේ අවස්ථාවලද මොන වගේ ස්ථානවලද ඔහු කලේ මොනවද කියන ඒවා ඔහුට කියන්න මතකයේ තිබිලා ඔහු ඒවා නොයෙක් අවස්ථාවල එහෙම ප්‍රකාශ කිරීමෙන් ඒවා සොයා බලපු අවස්ථා තියෙන ඒවා ඊටාම නිවැරදි තොරතුරු ඒ අනුව ඔහුගේ පෙර භවයන් වල සිත දියුණු කිරීමෙන් ඔහු ලබාගත්තු තෙවනස විවර කර ගැනීම තමයි මේ ආත්මය දක්වා ඔහු පසුපස රැගෙන ඇවිත් තියෙන්නේ. නමුත් ඒයින් ප්‍රයෝජනයක් ලබා ගන්න සමහර අයගෙන් සමහර අය ශාස්ත්‍ර කටයුතු වලට යොදාගෙන එක ලෙඩ රෝග සුව කරන්න වෙද හෙදකම් කරන්නට යොදාගෙන තියෙනවා. සමහර අය ඒ වගේ මේ මතකයන් කියලා ඒ කාලය ගත වෙලා ගියාට පස්සේ මේ සමාජයේ තියෙන නොයෙක් කාලයත් එක්ක සමාජයට හුරු වුණාට පස්සේ සමාජයත් එක්ක අර මැකිලා තමන්ගේ මතකය මැකිලා යන්න ගන්නවා. ඊට හේතු වෙන්නේ ඒකට ඒ අවස්ථාව වැඩි දියුණු කරගන්න දෙමාපියන් ඔවුන් යොදවගෙන ඔවුන්ට හරියාකාර නිසිමගට යොදවගත්තේ නැති නිසා තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රගුණ කරලා ඒ දරුවන්ට ප්‍රගුණ කර දෙන්න පුළුවන්. ඒ ප්‍රගුණ කරන්න වන රුවන්වැලි සෑය වැනි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩම කර සිටින වන්දනීය පූජනීය ඊටාම දේව දේවතාවුන් වහන්සේලා වැඩ සිටින ස්ථානවලට රැගෙන ගිහින් ඒ ස්ථානවල පුද පූජාවල් කරලා එයාට භාවනා කටයුතු වලට යොදවලා හරිමකට යෙදුවම මේ தත්ත්වය වැඩි දියුණු කරගෙන ඒයින් සමාජයට ප්‍රයෝජනයක් ගන්න ඊටාම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් தත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම අපි හැම කෙනෙක්ම පෙර භවයන් වල තිබුණු දක්ෂතාවයන් අපි නොදැනුව අපිට කියා ගන්න බැරි අවස්ථා තියෙනවා. අපි හැම කෙනෙකුට ඒ වගේ හැකියාවන් තියෙනවා. ඒවා මේ භවයට අරගෙන ඇවිත් අපිට මතකේ නැති වුණාට ඒ මතකේ අපිට අවදි කරගෙන තුන්වෙනි ඇස අවදි කර ගැනීමට අපිට ඒ හැකියාව ලබා ගන්න අපිටත් අපේ කල යුත්තේ නිවැරදි භාවනා කටයුතු වල යෙදෙන්න ඕන. යෙදෙනවා මේ தත්ත්වය අපිට ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ භාවනා කටයුතු වශයෙන් අපිට බොහොම මහන්සි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවට කරන්න ඕන. ඔය නිවසේ අපිට මේ කටයුතු කරන්න ගියාම අපිට නොඑක් බාධක කරදර තමයි නිතරම ශබ්ද, අනවශ්‍ය ශබ්ද, ඒ වගේ දේවල් නිසා මේව කරන්න අපහසු වෙනවා. ඒ නිසා අපි නිෂ්කලංක ඒ වගේම දෙවි දේවතාවුන් වහන්සේලා ගැවසෙන වන්දනීය පූජනීය ස්ථානයක් තෝරා ගැනීම මේ කටයුතු වලට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේ පන්සලක එහෙම නැත්නම් පොද පූජා පවත්වන නුගර වෘක්ෂයක් බෝධියන් වහන්සේ නමක් වැඩ වාසය කරන ස්ථානයක් රුවන්වැලි සෑය ඒ වගේ ඉතා වටිනාකමක් තියෙන ස්ථාන යොදා ගැනීමේදී මේ தත්ත්වය හැකි ඉක්මනින් ඔබට ලබා ගැනීමේ පහසුව ලැබෙනවා. ඒ නිසා ඔබ නිර්මාංශ වෙන්න ඕන පළමුවම. ඉන්පසු ඊටාම පිරිසුදුව කටයුතු කරන්න ඕන. ඒ වගේම සුදු වස්ත්‍රාභරණයකින් සූදානම් වීම ඊටාම වැදගත්. ඒක වැදගත් වෙනවා ඒ ස්ථානයකට යෑමේදී. ගිහිල්ලා ඔබ භාවනාවට වාඩි වෙලා භාවනා යෝගීව ඉන්න කෙනෙක් හැසිරිය යුතු ආකාරය ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක හැම කෙනෙක්ම දන්නවා. එහෙම ඉරියව්වකට ඇවිත් ඍජුව
කොඳු නාටි සිජු තබාගෙන හිස කෙලින් තබාගෙන ඇස් දෙක පියාගෙන ඔබේ දෙනෙත් වල ඇහිබම ලංවන නද ස්ථානය සානාසය නාසය මුදුන එකතු වන ස්ථානයේ ඒ කෙනෙකු ළමා කාලේ මොට්ටුවක් තියෙන අන්නේ වැනි ස්ථානයට සිත එක්තෙම් කර ගැනීමෙන් ඔබට මේ භාවනා කටයුත්ත කරගෙන යන්න පුළුවන්. එසේම මේ භාවනාවට ඊටාම ප්‍රබලවම භාවනා යෝගීව වැඩ වාසය කරන දෙවි දේවතාවුන් වහන්සේ කෙනෙක් හැටියට සිවදිවි රාජෝත්තමයන් වහන්සේ තමයි අපට මුල් වෙන්නේ. මහාදේව කියන්නේ උන්වහන්සේ හිමාල වනයේ වැඩ වාසය කරන්නේ. උන්වහන්සේගේ සූර්යාගේ රශ්මි ධාරාව අතරින් සුදු වස්ත්‍රාභරණයෙන් යෝගී ස්වරූපයකින් වැඩ වාසය කරනවා. උන්වහන්සේ වැඩ වාසය කරන ඒ අවස්ථාව සිහිපත් කරගෙන ඔබ සිත එක්තෙන් කරගෙන මේ භාවනා කටයුත්තට යෙදලා සිත නොයෙක් අතර යනවා. ඒ පාලනය කරගෙන භාවනා පුරුදු වන විට එක්වර මේ ඔබට දක ගන්න පුළුවන්කමක් වෙන්නේ. ක්‍රමක්‍රමයෙන් ඔබ මේ ප්‍රගුණ කරන විට ඔබේ ඇඟට එන කැක්කුම් වේදනා ගති මගහැරලා ගිහලා ඔබට නිවැරදි භාවනාවකට ඔබ යොමු වුණා කියන එක දැක ගන්න ඔබට නෙද්දක පියාගත්තම ආලෝක ධාරාවල් නැත්නම් කළු පැහැති රවුමක් වැනි කුහරයක් ආකාරයේ දෙයක් ඔබට දැක ගන්න පුළුවන් වෙනවා. එවිට ඔබේ මට්ටමකට සූදානම් වෙමින් පවතින බව ඔබටම දැක ගන්න පුළුවන් වෙනවා. මේ ආකාරයෙන් ඔබ මේ සිත දියුණු කර ගැනීමේදී කරගත්තායින් පසු ඔබට මේ හොඳ කටයුතු සඳහා කෙනෙක් අසනීප සිටින කෙනෙක්ගේ රෝගී තත්ත්වය පරීක්ෂා කිරීම වෛද්‍යවරයෙක් නලාවක් තබලා නැත්නම් ලෙඩ අහලා එහෙම කියන ආකාරය වගේ ඔබට එහෙම නැතුව මේ මනසින් දකින්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න වෛද්‍ය එම රෝගයට ප්‍රතිකාර සොයා ගන්න පුළුවන් එවැනි කටයුතු වලට ඔබට මේ ඔබේ දියුණු කරගත් සිතින් ප්‍රයෝජන ගන්න පුළුවන්. එසේම ඔබට කනට දැනෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මට මෙන්න මේ දේ මේ රෝගියාට මේ කටයුත්ත කරා මේ රෝගේ සනීප වෙනවා. ඒ වගේ ඔබට නොඑක් විදිහේ සංඥා ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ ඊටාම ඉවසිලිමත්ව කලබලකාරී ප්‍රදේශ වලින් බොහොම ඉවත් වෙලා තමයි මේ කටයුත්තේ යෙදෙන්න ඕනේ. එතෙන්දී හැකි ඉක්මනට ඔබට මේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. තවනස විවර කර ගැනීමට පුළුවන් වෙනවා. ඉන්පසු ඔබට මේ සුබදායි කටයුතු වලට මේ තෙවනසෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ මොනම අවස්ථාවකවත් ඔබට වෙන යම් කෙනෙකුට හිංසාවක් කරන්න, කෙනෙකුට ප්‍රාතිහාර පාල පෙන්වන්න එවැනි දේවල් නෙමෙයි මේ ඔබට කල යුත්තේ ඔබේ පෙර ආත්මයේ තියෙන කුසල් ඉස්මතු පෙර ආත්මයේ තිබුණු පින් තමයි මේ ඉස්මතු කරලා ගන්නෙ. ඒ තුලින් ඔබ මේ ආත්මයේ යම්කිසි කුසලයක් කරගන්න කෙනෙකුට හොඳ කටයුත්තක් කරලා කෙනෙක්ගේ අසනීපයක් රෝගයක් සුව කරලා ලබා ගන්නා වූ කුසල් තව එක්රැස් කර ගැනීමේදී ඔබට මේ தත්ත්වයේ ප්‍රගුණ කරගෙන ඔබට මේ ඊළඟ ආත්මෙට රැගෙන යන්නත් ඔබට දීර්ඝායස ඔබේ තියෙන ආයුෂ ප්‍රමාණය වැඩි කරගන්න මේ ඊටාම ප්‍රයෝජනවත් වෙන ඔබ නිරෝගී බව රැක ගන්න ඊටාම වැදගත් වෙන දෙයක් තමයි මේ තේවනස විවර කර ගැනීම. මේක ඊටාම පිනකට ලැබෙන දෙයක්. ඒ නිසා ඒ හැමෝටම මේ පෙනුනේ නැතුණාට ඒක ලබා ගැනීම කරන්න පුළුවන් මේ භාවනා කටයුත්ත ප්‍රගුණ කිරීම. ඒ නිසා මින් ඉදිරියට ඔබට මේ ඉතිරි වැඩසටහන් විස්තර මෙහින් තව කළ යුතු දේවල් කළ හැකි දේවල් ගැන ඊළඟ වැඩසටහනින් මම ඔබට නිවැරදිව පැහැදිලිව කියා දෙන්නම්. එතෙක් ඔබට සුබ දවසක් කියලා නාලිකාවේ අද දින වැඩ කටයුතු අවසන් කරනවා.